නෑ ඒක ඇත්ත කොල්ල උදව් කරද්දී සීමා රහිතයි. කෙල්ල වැරදි නෑ. කෙල්ල හොඳයි. හරිද? කිසිම කිසිම අවුලක් නෑ. හැබැයි කෙල්ලෝ තමන්ගේ දේවල් පරිස්සම් කරගෙන තමයි උදව් කරන්නේ. කොල්ලෝ එහෙම නෑ. දැන් ෂර්ට් එක කිල්ලපන්කෝ ගලවලා දෙනවා. ඔව් එහෙමයි. ටොපි ඉල්ලන්න බෑ මේ ෂර්ට් එක. හරිද? අද මේ ගන්නේ මම නෑ මම තව සතියක් ඇඳලා දෙන්න ගොන්නම්. ඒවා ටික කොල්ලොන්ගේ තියෙන හැම දේවල් ටික පොඩි. එතනක් දුන්න ෂොට් එක කෙල්ලොන්ට නේ. හරි. නෑ. ඒ අර බොක්කෙන් උදව් කරනවා කියන එක කොල්ලොන්ගේ බරපතල විදිහට තියෙනවා. එහෙම කරලා තමයි කෙලව ගන්න. හරි. කොල්ලෝ එහෙම නෑ බලපන් නිකන් බොරුවට. يعني සාමාන්‍ය කොල්ලෙක්ගෙන් මේක ඉල්ලපන් දෙනවා. නෑ හැම දෙම දෙන්නේ නෑ. එහෙම බය වෙන්න එපා. නේද? කොල්ලෝ එහෙමයි නේද? ආරු ෂර්ට් එක දුන්නේ නැද්ද? දෙනවා සාමාන්‍යයෙන්. ඔය කැම්පස් වලදී එහෙම දැන් බලද්දී දැන් කෙල්ලෙක් හම්බෙන්න යනවා කියනවා කාවාරිය. දැන් ඒ ෂර්ට් එකෙන් සමහරලාට රැවටෙන්නත් පුළුවන්. ඇයි කෙල්ලෝ 10ක් විතර බලන්න යන්නේ මේ හෝස්ටල් එකේ ඉඳින ලස්සනම ෂර්ට් එක. එතකොට ඒ දෙවැරදි මෙව වෙන්නත් පුළුවන්. ඇයි අර ෂර්ට් එකේ ඉන්නේ කොල්ලා. කෙල්ලෝ 10ක් එක්ක වගේ ඉන්නවා වගේ හිතන්න පුළුවන්. එන එකම ෂර්ට් එක අඳින කොල්ලෝ 10ක් විතර. ඉස්සර දැන් නම් නැති වෙදි මට ඉතින්. දැන් කැම්පස් වල එහෙම දේවල් නැති වෙද්දි. දන්නේ නැහැ. එහෙම ඕනේ මං අර කියන්නේ අර කොල්ලෝ එහෙමයි කියලා. ආයේ සපත්තු හොඳම දේ බං මම පළවෙනි හයික් එක යනකොට මට දාන්න සපත්තු දෙකක් නැහැ. මට අරගෙන බෑග් එකක් නැහැ. මට අරගෙන ටෙන්ට් එකක් නැහැ. මට අරයන්න මෙලෝදයක් නැහැ. කුඩේකුත් රේන් කෝට් එකක්වත් තිබ්බේ නැහැ කියන්නේ තිබ්බේ නැහැ. හරිද? ඒ කියන්නේ එච්චරම අවුල තිබ්බේ නැහැ. මං ගාව තිබ්බේ නැහැ. මං දාන්ගේ සපත්තු දෙක කොල්ලෙක්ගේ. මේ කෙල්ලොන්ගේව දාන් යන්නේ නැහැ නේ කොහොමද? හොසලේ කොල්ලෙක්ගේ. බෑග් එකත් කොල්ලෙකින් ඉල්ල ගත්තේ. රේන් කෝට් එකත් කොල්ලෙකින් ඉල්ල ගත්තේ. ඔක්කොම බඩු ටික ටෙන්ට් එකත් ඉල්ල ගත්ත කායෙන්ද? පළවෙනි ඒ වීඩියෝ නෑ ඒ වගේ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට